Andretto Silva අවසරයි අවසරයි දෙන්නගෙම අවසරයි ඇත්තටම දඹදිව එන්නවා කියන මම අපි පළවෙනි අවස්ථාව. ඉතින් මේ ගමනේදී පළවෙනි අවස්ථාවම මේ වගේ ස්වාමීන් වහන්සේ යටතේ සහ මේ වගේ ටීම් එකක් එක්ක අපිට ඉන්න ලැබුණේ ගැන ඇත්තටම සතුටුයි. අපි හැමෝම එක පවුලක් වගේ කිසිම ප්‍රශ්නයක් නැතුව සතුටින් හිටියා. මේ ගමනේදී ඔබ වහන්සේගේ දැනුවත් කිරීම, මඟ පෙන්වීම, කාර්ය මණ්ඩලයේ ඒ පිළිවෙලක වැඩ කිරීම මම හිතන්නේ අපි හැමෝටම මෙතනින් එහාටත් මේ දේවල් මේ අපිට අවශ්‍ය දේවල් ගොඩක් මේ ගමනේදී අපි ලබා ගන්න කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම රේණුකා තමයි අපි මෙතෙන්ට සම්බන්ධ කරේ. රේණුකාට ගොඩක් පිං. ඒ වගේම මම වෙලාව මතක් කරනවා මගේ ළමයි තුන් දෙනා. ඒ තුන් දෙනා තමයි ඉක්මනටම අපිව මේ ගමන දඹදිව ගමන මේ පුළුවන් කාලෙදිම යන්න ඕනේ යන්න කියලා බල කරලා ඉන්නේ. ඉතින් ඒ ගැන මම මේ වෙලාවේදී දෙනවා. අපිට මේ ගමනේදී මේ දැනුවත් කිරීම වලින් මේ කියා දුන් දේවල් වලින් අපි ලබාගත් බින් වලින් ඔබ අන්තිම චතුරාර්ය සත්‍ය ධර්මයෙන්ම අවබෝධ වේවා නිවන් මාර්ගයේම සේවා කරන ප්‍රාර්ථනා. ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අපගේ අවසන් පින්න ස්වාමීන් වහන්සේ තමයි අපි ඉගෙනලා අපි මේ ගමනට එක්කාවි මම පළවෙනි වතාවට මේ දඹදිව වන්දනාවේ පින්න ස්වාමීන් වහන්සේ වහන්සේට බොහොමකින් අපි නොදැනුවත් සියලු දේ අපට හොඳින් කියලා දීලා අපට වටහා ගන්න විදිහට තේරෙන විදිහට ඒ අවබෝධ කරගන්න සත්‍ය ඔබ වහන්සේගේ ඒ අපට කියලා දුන්නා අපි නොදන්න දේ හොඳට අපිට කියලා දීලා දැනුම් තේරුම් නැතුව විස්තර ඇතුව අපට අවබෝධ කරගන්න විදියට තෝරලා දුන්නා ඔබ වහන්සේලා පින්න ස්වාමීන් වහන්සේලා ඒ වගේම මගේ සහෝදර පිරිසත් අපි එක්කා වගේ ඒ අම්මගේ දරුවෝ වගේ හිටියා කිසිම කරදරයක් නැතුව අපිට කිසිම දෙයකින් අඩුපාඩුවක් දුන්නේ ඔබ වහන්සේට පින් බොහොමත්ම මේ ගෞතම බුද්ධ ශාසනයේදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උත්සාහ වහන්සේට මලවට දායක පුණ්‍ය ස්වාමීන් වහන්සේගේ මව්පියන්ට පින් අනුමෝදන් කරන මේ ගෞතම බුද්ධ ශාසනයේදී මේ ලෝකෙට විශ්වසේ දායක කරලා පින්වත් ස්වාමීන් වහන්සේ මේ ගෞතම බුද්ධ ශාසනයේදී පතන්න අවුරුදු බෝධියකින් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. තව තවත් මේ වගේ වන්දනා ගමන් ඉක්කෙන ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා ඒ සියලු දෙනාටම තෙරුවන් සරණයි. පැමිණ සියලුම සහෝදරයන් අවසරයි. මම මේ පළවෙනි වතාවට දඹදිව වන්දනාවේ ආවේ අපේ සම්බුදුන් වහන්සේ අපිට හැම සිද්ධාස්ථානයක්ම වන්දවලා අපිට හිතට ආවදින විදිහට ධර්ම දේශනා කරලා අපේ ඇත්තෙන් වෙන තැන්වල භාවනා වැඩසටහන ඒ වගේ කරනකොට නිදිමත ගතියක් එනවා. ඒ කිසිම දෙයක් නැතුව නැගිටින්න කියනකොට ටිකක් ඉමු කියන තැනට හිතට වදින විදිහට හිතට දරා ගන්න කාවද්ද ගන්න විදිහට බණ දේශනා කරලා අපිට සියලුම පහසුකම් ලැබලා දුන්නා. මම මේ ගමනට යොමු කරේ අපේ කලාවැලේ සිරියාපති නම්ගේ එයාට ගොඩක් පින් ඉතින් නැත්නම් අපි මේ හාමුදුරුවෝ අපේ සුබද හාමුදුරුවෝ දෙන්නේ හිටියේ අපේ මේ නඩේ සියලු දෙනාම අපේ එකිනෙකාට උදව් උපකාර කරගෙන ඒ සියලුම කටයුතු කරගත්තා. ඒ ගැන සන්තෝෂයි. අපේ ස්වාමීන් වහන්සේලාට ඒ සියලු දෙනාට ගොඩක් පින්. ඉතින් මේ අපේ හාමුදුරන් වහන්සේට මේ ධර්මය අවබෝධ කරගෙන
චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් මාර්ගට යන්න මේ පින් හේතු වේවා. තෙරුවන් සරණයි. මේ මම සම්පූර්ණ වන්දනා 4 වතාවක් වන්දනා කර ඉතින් මේ අපේ ගමේ ගාලේ නඩේ මම මේ හේතුකා නංගි ප්‍රඥාම ඉතින් මේ ගමේ හොඳයි ඒක වන්දනා කරන ඔයගොල්ලෝ නැත්නම් වන්ද ගන්න එන්නේ කියන ඒ ගමේ පිටින් ස්වාමීන් වහන්සේත් එක්ක එකතු වෙලා මේ ධර්ම දේශනාව පොඩි ආවුවට කරගත්තා ඒ වගේම සුවද ස්වාමීන් වහන්සේට ගොඩක් පිං අර දින මඟ පාදල මට එන්න සැලසුම් දෙන්නට ගොඩක් පිං අපිට කාන්න පොන්න සත්පත්කම් ඒ ඔක්කොම දුන්නයට ගොඩක් පිං අපි සියලු දෙනාටම නැවත නැගිටින ආශාවක් කියලා දෙන්නේ කිව්ව ප්‍රාර්ථනා කරලා අපි සත්‍යවල සරණ නමෝ බුද්ධාය. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ආවාසී ගෞතම මිනිසුන් පින්වතුනි මේ දෙවරන් දෙන්නේ ඉඳලා ඉන්දියාව වටේම ලොකු ධර්ම දේශනා මාලාවක ධර්ම පිටායන සඳහා එකගෙන ගිය මේ ස්වාමීන් වහන්සේට ගොඩාක් ඒ වගේම මේ අපි කවුරුත් සම්මුතිය සම්දානේ ඉඳලා ආලේ ගහලා ආපු ධර්ම දේශනා වලින් මට වැදගත් මතක් දෙස්ථානෙන්නේ මේ ගතසත් පටාන දෙන්න මම ආසාවක් තමයි මම නෑ ජානා කරගෙන ගතසත් පටාන දේශනා කරලා කරපු පැහැදිලිමක් ඇතිවෙනවා ඒක අපු අද තවත් මේ දේවල් කරගෙන යාමට ශක්තිය දැනෙන්න දේවා කරනවා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපිට දනේශකලු කණ්ඩායමක් මුන් වේලා ගන්න පුළුවන් ඒක කරන ඒ වගේම මේ වීඩියෝ කරන ළමයි අපි ඉන්නවනේ වයිස් කරන ළමයි අපිට බොහොම උදව් කරා එයාට බොහොම පින්පමනන අපිට මේ ගමන යන්න මේ රේණුකාණන්ගේ උන්ති දෙන සාර්ථක කරේ ඒගොල්ලන්ට පොඩක් විස්තර කරන්න එකට අපේ මොනවාගේ අපට සහභාගී කරගත්තා ඒ ඔබ අපේ හැම දිනාටම ඒ දරුවා නිසා මම අපි පින්පමනන අතර මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අපි සමග සසරින් ඈතර කර ගැනීමට ශක්තිය දැනෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියමන දරුවා සරණයි. අතිගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි මේ ගමන මම ඊට කලින් මෙවැනි වන්දනා ගමනක් ඇවිල්ලා නැහැ. මේ ගමන යන්න මට මේ උදව් කරේ මේ කියන්නේ යන්න බල කරේ මේ අපේ වෙනපානගේ මේ වෙනපානගේ සමග මට නෝනත් ආවා. ඉතින් මේ ගමන ගැන මම මේ ලොකු මේකක් හිතාගෙන හිටියේ නැහැ. මොකද මේ ස්වාමීන් වහන්සේ විතර අපිට මේ වන්දනාවක් කරා. මොකද අපේ ගමේ පන්සලේ මේ හාමුදුරන්ට මම කිව්වා මෙහෙම ගමනක් යනවා කියලා. ඒකට හාමුදුරුවෝ ඇහුවා දවස් කීයක ගමනක්ද යන්නේ කියලා. මම කිව්වා දවස් 25ක් විතර තමයි කිව්වා මේ මම දන්න තරමට මම ඊට කලින් නම් ගිහින් නැහැ කියලා. ඒ පාර හාමුදුරුවෝ එච්චර යන්නේ මොකද කියලා. මම කිව්වා ඒක නම් හාමුදුරුවනේ මම දන්නේ නැහැ මේ එහෙනම් ඉතින් කෝච්චියට යන්න වෙයි කියලා. ඒ පාරට මම කෝච්චිය යන විදියක් නම් අපේ ස්වාමීන් වහන්සේ කිව්වේ තේකුවා මේ කලුතර ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉස්සම කිව්වා මේ ගමන යන්නේ හොඳයි එහෙනම් ගිහිල්ලා බලන්නකෝ කියලා මට මේ අපේ හාමුදුරුවෝ කිව්වා මම ඉතින් මම ඇවිල්ලා හාමුදුරුවන්ට කියන්න කියලා විස්තර ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා මම බලාපොරොත්තු නැති විදියට අපේ හාමුදුරුවෝ අපේ මේ හාමුදුරුවෝ සුබෝධ හාමුදුරුවෝ අපිට අපිව වන්දනා කෙරෙව්වා මම නොසිතූ පරිදි මම හිතාගෙන හිටියේ නෑ මෙච්චර හොඳට වන්දනාවක් කරයි කියලා මේ වගේ හොඳ ධර්මානුශාසනා කරලා මේ වගේ හොඳ වන්දනාවක් අපිට ලබා දෙයි කියලා මම හිතාගෙන හිටියේ නෑ. ඉතින් මම අපේ දැන් නෝනත් ඊට කලින් ගිහිල්ලා තියෙනවා. එයා නම් කියනවා දැන් එයා නොකිය දැනුත් මේ සැරේ එයාට වන්දනා කරන්න පුළුවන්කම ලැබුණේ කියලා. ඉතින් ඒ වෙනුවෙන් අපේ ස්වාමීන් වහන්සේට අපේ ගෞරවනීය පූජනීය ස්තුතිය පුද කර සිටිනවා. ඊර්වන් සරණයි. ලොකු ස්වාමීන් වහන්සේට සියලු ස්වාමීන් වහන්සේලාගෙන්ද සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. මට හිතෙනවා මම මේ දෙවනි වතාවට ආවේ මේක පරිපූර්ණ වන්දනා ගමනක් කියලා.
මොකද අපි නොගිය දැන් ගොඩාක් කීපයකම ගියා. ඒ වගේම මගේ හිතට වැදිච්ච තැනක් තමයි ස්වාමීන් වහන්සේ ක්‍රිස්නා යදී මේ ගිය කුටුවර එක. මට හරියට ඒක ඇඟට දැනුණා. අපිට යන්න නොලැබෙන තැන අපි එක්ක ගියා නේද? ඉතින් ඒක ගැන හරි සතුටුයි. අනිත් අය කවුරුත් කියන්න ඕන දේවල් කිව්වා. ඉතින් මගේ විදිහේ තියෙන දේවලුත් ඒ වගේමයි. මේක නියම සුදුසු තැනට සුදුසු සූත්‍රය ධර්මදේශනාව අපිට ලැබුණා. මම ප්‍රාර්ථනා කරනවා මේ ගෞතම සසුනේදීම සුබෝධ ස්වාමීන් වහන්සේ සියලු ස්වාමීන් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ තෙරුවන් සරණයි. ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. මේ අපි මේ ගමනට සහභාගී කරවගත්තේ රේණුකා නංගි. මේ එයාටත් පින් මේ ඉතින් මේ ස්වාමීන් වහන්සේ ආහාර පාන දීමෙන් ඒ වගේම නවාතැන් පහසුකම් හරි විදිහට දුන්නා. ඒ වගේම ලොකු ස්වාමීන් වහන්සේ සුදුසු ස්ථානවලට ගිහිලා ඒ සුදුසු විදිහට ධර්මයේ දේශනා කරා. ඒ ධර්මය අපේ හිතට හොඳින් කාවැදුනා. ඒ ගැන ලොකු ස්වාමීන් වහන්සේ ගොඩාක් පින් මේ අපි සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සුබෝධ ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම මගේ සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. මම මීට කලින් දඹදිව වන්දනාවේ ආවා දවස් 15ක ගමනක්. නමුත් මම මේ සැරේ තමයි හොඳටම දඹදිව වන්දනාව වැඳගත්තේ. ඒ වඳින සිද්ධාස්ථානවල අපේ හාමුදුරු උදාහරණක් එක්කම අපිට කියලා දුන්නා. ඒක මට ගොඩක් මගේ හිතට වැදුනා. මට හැටපණින්නට කලින් ආයෙත් සැරයක් සුබෝධ ස්වාමීන් වහන්සේත් එක්කම මේ දඹදිව වන්දනාව කරගන්න වාසනාව ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මට උදව් උපකාර කර සියලු දෙනාටම මම මේ නිදුක් නිරෝගී භාවයම ලැබලා දෙනවා. අපේ මේ පැමිණි තියෙන සියලුම සහෝදර සහෝදරියෝ අපිත් එක්ක මේ දවස් 25 ගෙවුණා. අපිට දැනුනේ නෑ බොහොම හොඳින්. මගේ අසනීපයකට බෙහෙත් ගන්න ඉඳලා මගේ ස්වාමීන් වහන්සේ මට ගොඩක් උදව් කරා. මේ හැම දිනම මට ඉන්සුලින් එකක් ඕනේ කිව්වම ඉක්මනින්ම මට ඒක ලබා දුන්නා. ඒ මගේ අපේ මේ සුබෝධ ස්වාමීන් වහන්සේට පැවිදි දිවිය ලබා දුන් ඒ ගුරු පියාණන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙන්න ඕන. ඒ වගේම ඒ මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙලා මේ වගේ කටයුතු සාර්ථකව කරගන්න නිදුක් නිරෝගී භාවයෙන් ලැබෙන්න ඕනේ. ඒ වගේම අපේ ප්‍රියදුරු මහතුරු දෙපළටත් අපිට කෑම හදලා දුන්නු සියලු දෙනාටම මේ හිරු සඳු දෙපළටත් නිදුක් නිරෝගී සුවයම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ කතාව Lagi අවසරයි. නැවත ලබන අවුරුද්දේ ඉන්න වාසනාවක් වේවා කියලා